රයිට් අයිබෝන් හැමෝටම ඉතින් ඔන්න ආයෙත් සෑහෙන දවසකින් හැමදාම කියන වගේ තමයි ඉතින් සෑහෙන දවසකින් තමයි සෑහෙන දවසකින් ඔන්න ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේක ලයිව් සිග්නල් එකක්. මේ ලයිව් මාකට් සිග්නල් එක. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට OTC මාකට් තමයි ට්‍රේඩ් කරේ. ඒ කියන්නේ ක්‍රෝටෙක්ස් එකේ OTC මාකට් එක තමයි ට්‍රේඩ් කරේ. ඉතින් ඕවර් ද කවුන්ටර්ස්. ඉතින් මේ අපි දැන් OTC මාකට් අතහැරලා අපි ලයිව් මාකට් වලට පොඩ ඩෙවලොප් වෙලා තිනවා. ඉතින් පොඩ නෙවෙයි දැන් හොඳටම ඩෙවලොප් වෙලා තිනවා. ඉතින් අපි ඉස්සරහට දිගටම ගොඩක් දුරට ලයිව් මාකට් එකේ තමයි, ඒ කියන්නේ ෆොරෙක්ස් ලයිව් මාකට් එකේ තමයි සිග්නල් ගන්න 5 මිනිට් එකේ ක්‍රොටෙක්ස් ප්ලැට්ෆෝම් එකේ. ඉතින් මේකෙදී මම දැන් මේ සිග්නල් එක අපි රන් කරනවා ලයිව් මාකට් එකේ ලයිව් ස්ක්‍රීන් එක පොඩ්ඩක් යන්න මෙතන. ඉතින් මේකේ URGBB ලස්සන පැටර්න් එකක් හදලා තියෙනවා. ඉතින් මේකේ මම ඉන්ඩිකේටර් පාවිච්චි කරන්නේ නැහැ. මේකේ මම සාමාන්‍ය ට්‍රෙන්ඩ් බලා ගන්න තමයි මේ බොලින්ජර් බෑන්ඩ් එක පාවිච්චි කරන්නේ. මම EM ඒ කියන්නේ මූවිං ඇවරේජ් එක පාවිච්චි කරනවා. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මූවිං ඇවරේජ් නිල් පාට ලයින් එක තනිකර මූවිං ඇවරේජ් එක හරහා තමයි මාකට් එක රිවර්සල් වෙන්නේ. ඒ කියන්නේ මූවිං ඇවරේජ් එක ටච් කරලා ඊට පස්සේ තමයි මාකට් එක රිවර්සල් වෙන්නේ. ඉතින් මේ පාරත් අනිවාර්යෙන් ගොඩක් දුරට මූවිං ඇවරේජ් ටච් කරලා මාකට් එක ඩවුන් වෙන්න ගොඩාක් දුරට කට තිනවා. අපි බලමු ඉතින් කොච්චර දුර සාර්ථක වෙයිද කියලා. මේ සිග්නල් එක කන්ෆර්මේෂන් තියෙනවා ගොඩක් දුරට. රයිට් අන්න මම ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට දැන් මේ වෙලාවේ මූවිං ඇවරේජ් එක ටච් කරලා මාකට් එක රිවර්සල් වෙනවා. ඉතින් මම මේ ගොඩක් කට මේක ඇනලයිස් කරන්නේ ට්‍රේඩින් view එකේ. ඉතින් මම මෙතන ට්‍රේඩින් view එකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරේ නැහැ. ඒ ඇනලයිස් ඒ පාර්ට් එකත් එක තමයි මම සිග්නල් එක ගන්නෙ. ඉතින් ඒකත් එක මතක් කරනවා ඔයාලට කියන්න තියෙන්නේ අපේ VIP channel එකක් තියෙනවා. ඉතින් සම්පූර්ණ නොමිලේ තියෙන ඔයාලට සතපහක්වත් ඔයාලෙන් ආයෙ කරන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ මට Telegram එකේ හරි WhatsApp එකේ හරි මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න මේ සම්බන්ධව. ඉතින් අපි අනිත් group වගේ විශේෂයෙන් අපි සිග්නල් ගොඩාක් දෙන්නේ නැහැ. දවසට සිග්නල් දෙකක් හෝ තුනක් වගේ තමයි දෙන්නේ. සමහර දවසට අපි සිග්නල් අතාරිනවා ගන්න නැහැ. ඒ කියන්නේ මාකට් අවුල් දවස් තියෙන්න පුළුවන් අපිට. එතකොට ඒ දවස්වල අපි මාකට් එක ට්‍රේඩ් කරන්නේ නැහැ. බොහොම පරිස්සමෙන් තමයි ට්‍රේඩ් කරන්නේ. කමිෂන් ගල් බලාපොරොත්තු වෙන මහා ගොඩක් සිග්නල් දෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉතින් අපි අනිත් එක 5 මිනිට් එකේ සිග්නල් ගන්නෙ. ඉතින් අපි සිග්නල් එක මේ වල ට්‍රේඩ් එක වින් එකේ තියෙන. ඉතින් ඔයාලට ආරාධනා කරනවා කැමති නම් අපේ VIP එකට සම්බන්ධ වෙන්න. කිසි මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් හොඳ ඇකියුරේට් එකක් තියෙනවා. ලොස් යන්නේ නැහැ කියලා කියන්නේ. ලොස් යන අවස්ථා තියෙනවා. හැබැයි අපි මේ අලුත් කියන්නේ OTC මාකට් එක ඇතරලා අපි ලයිව් මාකට් එකට ඇවිල්ලා තියෙන නිසා ගොඩක් දුරට ලොස් ප්‍රමාණය අඩු කරගෙන අපිට හොඳ monthly profit target එකට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි ලොකුම target එක තියෙන්නේ. අපි බලමු මේ signal එක win කරනවද අපි බලමු. දැන් මේකට signal එක අපේ entry උඩ තියෙන්නේ. නමුත් තාම අර මං කිව්වා වගේ moving average එක touch කරලා එතන hold කරන් ඉන්නවා market එක. ඉතින් එතන එහාට යන්නේ නැහැ. දැන් ගොඩක් දුරට reject වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි බලමු කොහොමද market එක අපිට කියන්න බෑ මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා. මොකද මාකට් එක අපිට 100%ක් හොයලාවත් කාටවත් මේ ට්‍රේඩර්ස්ලට කියන්න බෑ මාකට් එක අනිවාර්යෙන් මේ හවල් දිහට යනවා කියන එක. ඉතින් අපි බලන් ඉමු මාකට් එක කොයි පැත්තට හැරෙයිද කියන එක. ඉතින් මම ඒ අතරේ අද දවසේ ගත්තු සිග්නල් වගේක් තියෙනවා. සිග්නල් කියන්නේ අද දවසේ මම පර්සනල් ට්‍රේඩ් එකක් ගත්තා. ඉතින් ෂුවර් මාකට් එකක් තිබුණා. ඒකේ මම ට්‍රේඩ් දෙක තුනක් නෙවෙයි ට්‍රේඩ් සාමාන්‍යයෙන් 4ක් 5ක් මම ගත්තා. ඒ කියන්නේ මට ඒෂම ඒ කියන්නේ මම සිග්නල් වලට දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම පර්සනල් ට්‍රේඩ් කරන ඒවා. ඒ කියන්නේ ෂුවර් සිග්නල් කියලා මට සිග්නල්ස් වගේ ඒ කියන්නේ මම ගන්නවා තියෙනවා. ඒවා ඉතින් අර ශනිකව සිග්නල් ගෲප් එකට දාන්න බෑ. සිග්නල් දෙනකොට කලින් ටයිම් එක දීලා තමයි සිග්නල් දෙන්නේ. ඒක නිසා තමයි සිග්නල් හැමතිස්සෙම අර යම් කිසි ක්‍රමවේදයක් එක්කලා යන්නේ. හැමතිස්සෙම සිග්නල් දෙන්න බෑ. ටයිම් එකක් දීලා ඒ ටයිම් එකට තමයි සිග්නල් දෙන්නේ. ඉතින් අපේ සිග්නල් එක දැන් තාමත් මාකට් එක ගොඩක් වොලටයිල්. ඒක නිසා තමයි ගොඩක් මාකට් එක දෙපැත්තට යන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක බහින්න ඕන පල්ලෙහාට. මොකද සෙල් කැන්ඩල් එකක් නෙමෙයි සෙල් කැන්ඩල් දෙකක් ගහන්න. දැන් මේ කැන්ඩල් එක පොඩි සෙල් කැන්ඩල් එකක් ගහන්න මට පේන විදිහට ඊළඟ සෙල් කැන්ඩල් එකත් අනිවාර්යෙන් ගොඩක් දුරට සෙල් එකක් වෙන්න ඕන. නමුත් වොලටයිල් නිසා අපි ඊළඟ ට්‍රේඩ් කරන්නේ නැහැ. ඉතින් ඔයාලටත් කැමති නම් ජොයින් වෙන්න පුළුවන් අපේ VIP එකට. එහෙනම් හැමෝටම ජයව අපේ ට්‍රේඩ් එක ඔන්න වින් කරා $100ක් දැම්මේ. 190ක් ට්‍රේඩ් එකේ අපි ගත්ත ට්‍රේඩ් එක. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.